මම මේ කතා කරන්න යන පළවෙනි අස්වාභාවික සිද්ධිය ගොඩාක් නිවුස් සයිට්ස් වල පවා පළ කරලා තිබ්බ එකක්. මේ පින්තූරය අප්ලෝඩ් වෙන්නේ සබ්රෙඩිට් Ghost and Paranormal කියන එකෙන්. මේ පින්තූරය Reddit වලට මුදා හරිනවත් එක්ක මිනිස්සු ගොඩක් මේකට අවධානය දීලා තිබ්බා. පෙනිසිල්වේනියා වල ජීවත් වෙන ඇමන්ඩා කියන කාන්තාව ഘോഷාකාරී ශබ්දයක් හේතුවෙන් උදේ පාන්දරම ඇහැරිලා තියෙනවා. මුලදී එයා හිතලා තියෙන්නේ එයාගේ හස්බන්ඩ් ජෙෆ්රි වෙන්න ඇති කියලයි. කොහොම හරි එයාගේ ඇඳේ හා පැත්තේ තියෙන නයිට් ලැම්ප් එක ඔන් කරපුවාම එයා දකිනවා එයාගේ හස්බන්ඩ් ඇඳේ නිදාගෙන ඉන්නවා. සැකයක් ආපු නිසා ඇමන්ඩා එයාගේ සිකියුරිටි කැමරා ඔක්කොම චෙක් කරලා බලලා තියෙනවා. කැමරා එකෙන් එයා දකින දෙයක් නිසා එයාගේ ඇඟිල්ලේ වතුර වෙලා තිබ්බා. අපැහැදිලි ඡායාවක් සහිත මොකක් හරි දෙයක් ඇමන්ඩාගේ කුස්සිය ඉස්සරහා ඉන්නව පේන්න තියෙනවා. ඒත් ඇත්තටම කවුද ඒ? මේකට බය වුණු පාර ඇමන්ඩා ජෙෆ්රිව ඇහැරවන්නේ පල්ලෙහාට ගිහින් මේ මොකක්ද කියලා බලන්න ඕනේ වුණු නිසායි. ජෙෆ්රි පල්ලෙහාට ගියත් එයාට කිසිම අමුතු දෙයක් පේන්න තිබිලා නැහැ. ඒ වගේම ගෙදරට හොරෙක් පැනපු කිසිම සාක්ෂියක් මේ හරිය පේන්න තිබිලත් නැහැ. හැබැයි මෙයාලගේ ගෙදර සුරතලයට හදන සුනකයා මොකක් හරි දෙයකට කලබල වෙලා තිබ්බා. ඇමන්ඩා එයා දැකපු දේ නිසා ගොඩක් කලබලයට පත් වෙලා තිබ්බා. මේ හේතුව නිසා එයා එක දිගටම අවධානයෙන් එයාගේ සිකියුරිටි කැමරා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. අපි ආපහු සබ්රෙඩිට් Ghost and Paranormal එකේ කමෙන්ට්ස් පැත්තට ගියාම ඒකේ කියලා තිබ්බේ මේ ෆොටෝ එක හරිම කලබලකාරී නොසන්සුන් එකක් කියලයි. බූස්ටි 86 කියන යූසර් කියලා තිබ්බේ මේ ඉන්නේ ඇත්තටම මිනිස්සෙක්ද නැද්ද? මේක නම් හරිම භයානකයි කියලයි. අදටත් මේ සිද්ධිය අභිරහසක් වෙනවා. ඇත්තටම මේ මොකක්ද? ඇමන්ඩාගේ CCTV කැමරා එකේ කැප්චර් වුණේ. ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. මෙන්න මේ භයානක වීඩියෝ එක ගොඩාක් අයගේ අවධානය දිනා ගන්න සමත් වුණා. මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ගේ ඉන් කැබ් සිකියුරිටි කැමරා එකක. මේක හරිම නොසන්සුන් වීඩියෝ එකක් වෙනවා. ටැක්සි ඩ්‍රයිවර් කෝල් එකක ඉන්නවත් එක්ක එයාගේ පිටිපස්සේ සීට් එකේ අපැහැදිලි ඡායාවක් පේන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනවත් එක්ක පොඩි ළමයෙක්ගේ මුහුණකට සමාන දෙයක් පේන්න පටන් ගන්නවා. ඒක අර සීට් එකෙන් එබිලා බලනවා රෙකෝඩ් වෙලා තියෙනවා. මේක දැකපු ගමන් අර ඩ්‍රයිවර් කලබල වෙද්දී අර පුංචි දරුවගේ ඡායාව සීට් එකට කවර් වෙනවා පේන්න තියෙනවා. පුළුවන් ඉක්මනින් මේ ඩ්‍රයිවර් මෙතනින් දුවගෙන යනවා. ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? නැත්තං අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ ඊළඟ භයානක වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ Ghost 32 කියන YouTube channel එකටයි. අයිඩොල් කියන පුද්ගලයා තමයි මේ channel එකේ අයිතිකාරයා වෙන්නේ. මේ පුද්ගලයා හරිම භයානක ගවේෂණයකට යනවා. මේකට එයා අරන් යන්නේ එයාගේ කැමරා එක විතරයි. කඳු වලින් වටබුණු මේ භයානක වනාන්තරේ ඇවිදින ගමන් ඉද්දී එයාට දියැල්ලක් හම්බ වෙනවා. දැන් මෙන්න මේ දියැල්ල සාමාන්‍ය දියැල්ලක් නෙවෙයි. මිනිස්සුන්ගේ විශ්වාසයට අනුව මෙන්න මේ දියැල්ල ආරක්ෂා කරන්නේ එන්ග කැන්ටෝ කෙනෙක් කියලයි. එන්ග කැන්ටෝ කියන්නේ ඝන කැලෑවල් වල පෞරාණික තැන් ආරක්ෂා කරන ආත්මයක්. හරියටම නිකන් අපේ නිදන් ආරක්ෂා කරන බහිරවයන්ට සමාන ආත්මයක්. එන්ගැන්කෝට මිනිස්සුන්ගේ වෙස් ගන්න වගේම මිනිස්සුන් ශාපයට ලක් කරන්න පුළුවන් කියලා මිත්‍යා මතයක් තියෙනවා. අයිඩොල් මෙතන ගවේෂණය කරන්නේ යද්දී හරිම භයානක දෙයකට මුහුණ දෙන්න වෙනවා. Wow, wow, wow. Po, sino ka po? Sino ka? Sino ka? Sino ka? Sino ka po?
Sino ba kayo? Hello? Sino yung papakita dito? Woo! රෑ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අයිඩොල් දකිනවා මිනිස්සෙක්ට සමාන ඡායාවක් එයාගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. මේ දේ මොකක් වුණත් ඒක එක විදිහටම ටික වෙලාවක් හිටගෙන හිටියා. ඒ දේ අයිඩොල් දිහා බලාගෙන තමයි හිටියේ. අයිඩොල් කොච්චර කතා කරත් කිසිම ප්‍රතිචාරයක් හම්බ වෙන්නේ නම් නැහැ. මෙහෙම ටික වෙලාවක් තියෙන මේ ඡායාව කැලේ පැත්තට ඇවිදන් ගිහින් අතුරුදහන් වෙනවා රෙකෝඩ් වෙලා තියෙනවා. අයිඩොල් මේ මොකක්ද කියලා බලන්න එතනට යන්න පටන් ගන්නවා. එතනට ගියත් කිසිම දෙයක් පේන්න තියෙන්නේ නම් නැහැ. මේ වීඩියෝ එක බලපු නැරඹුම්කරුවෝ කියන්නේ අයිඩොල් අස්වාභාවික සාක්ෂියක් කැමරාවට සටහන් කරගත්ත කියලයි. හැබැයි කසායි එකේ සෙට් එක මේක ගැන මොකද හිතන්නේ? මේක අස්වාභාවික සිද්ධියක්ද? නැත්නම් සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. TikTok user කෙනෙක් වෙන ඇන්ඩ්‍රියන් මොන්ට්‍රෙගෝ 02 කියන පුද්ගලයා හරිම අමුතු වීඩියෝ එකක් සමාජ මාධ්‍යවලට මුදා හැරලා තිබ්බා. එයාට වගේම එයාගේ පවුලේ අයට මුහුණ දෙන්න වුණු මේ අමුතුම සිද්ධිය එයා රෙකෝඩ් කරන්නේ ට්‍රිප් එකක් ගිය වෙලාවකයි. මෙයාලගේ ට්‍රිප් එක යන්නේ කඳු සහිත ප්‍රදේශයක් වෙන මෙක්සිකෝ ප්‍රදේශයටයි. වීඩියෝ එකේ මුලදී පේන්නේ ඔන්චිල්ලාවක් පදින ගමන් පවුලේ අය හරිම සතුටින් කාලය ගත කරනවා. කොහොම හරි හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ හෙවණැල්ලකට සමාන දෙයක් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන්න තියෙනවා. No bajen los pies. Ahí era la buena. No bajes los pies. Oh, no. No se la apura, güey. එයාලගේ පිටිපස්සෙන් සුදුමැලි මිනිස්සෙක්ට සමාන ඡායාවක් ඇවිදිනවා පේන්න තියෙනවා. මේ දේ මොකක් වුණත් ඒක හැංගෙන්න උත්සාහ කරනවා. බඩ ගන්නත් උත්සාහ කරනවා. ටික වෙලාවක් යනවත් එක්ක ඒක අර අඳුරට අතුරුදහන් වෙලා යනවා. මේ වීඩියෝ එක බැලුවට පස්සේ TikTok users ලා ගොඩක් කලබලයටපත් වෙලා තිබ්බා. ගොඩාක් අය විශ්වාස කරන්නේ මේ ඉන්නේ ස්කින් වෝකර් කෙනෙක් කියලයි. සමහරක් අය කියලා තිබ්බේ හිඟන්නෙක් මේ කැලේ ඇතුලේ ජීවත් වෙනවා ඇති කියලයි. කවුරු කොහොම කිව්වත් කසායි එකේ සෙට් එකේ අදහස මොකක්ද? ඒක යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ ඊළඟ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ The Atlantic Paranormal Society කියන account එකෙන්. මෙයාලට මේ දේ සටහන් කරගන්න පුළුවන් වෙන්නේ හිරගයක් ඇතුලේ. මේක පිහිටලා තියෙන්නේ පෙනිසිල්වේනියා USA ප්‍රදේශයේ. මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ 2006 අවුරුද්දේ Prosperous කියන account එකෙන්. Eastern State හිරගෙදර වහලා දාන්නේ 1971 අවුරුද්දේ. මේත් එක්කම අවුරුදු 150ක අద్භූත අතීතයක් මේකට තියෙනවා. මේ හේතුව නිසා මේ සිරගෙදර අද්භූත වස්තුන් වල නිවහනක් වෙනවා. 70000කට අධික සිරකරුවන් රැසක් මෙන්න මේ සිරගෙදර දරුණු අපරාධ හේතුවෙන් දඬුවම් විඳලා තියෙනවා. දැන් මම මේ කතා කරන දඬුවම් අද කාලේ ඒවා වගේ නෙවෙයි. ඒවා අධික ලෙස කුරිරු දඬුවම් වෙනවා. අදටත් මේ සිරගෙදර ඇතුලෙන් විලාප ශබ්ද, අඩි ශබ්ද වගේ දේවල් ඇහෙනවා කියලා වාර්තා වෙනවා. මේ වෙන අස්වාභාවික සිද්ධීන් හේතුවෙන් මේක ගොඩක් අස්වාභාවික පරීක්ෂකවරුන්ගේ අවධානය දිනා ගන්න සමත් වුණ තැනක්. මේකේ වෙන සමහරක් සිද්ධීන් මේ පරීක්ෂකවරුන්ට පවා විසඳන්න අමාරු වෙලා තිබ්බා. The Atlantic Paranormal Society එක මෙන්න මේ සිරගෙදර සංචාරය කරලා තිබ්බා. මෙයාලා මේ සිරගෙදර පුරාවට night vision කැමරා setup කරන්න තීරණය කරනවා. මෙයාලා මේ setup කරපු කැමරා වලින් එකක හරිම කම්පනකාරී දෙයක් සටහන් වුණා.
කැමරා එකේ තිබ්බ විදිහට වලාකුළකට සමාන ඒ තඳුරු පැහැයක් ගන්න ඡායාවක් ඇවිදිනවා පේන්න තියෙනවා. මේ දේ එච්චර පැහැදිලි නැති වුණත් හොඳ අවධානයෙන් බැලුවොත් ඒක පේන්න තියෙනවා. මේක බලපු ගොඩාක් අය නොසන්සුන් වෙලා තිබ්බා. නැරඹුම්කරුවෝ මේ සිද්ධිය ගැන වාද විවාද කරන්නත් පටන් අරන් තිබ්බා. සමහරක් අය කිව්වා මේක නම් ඇත්තටම කැමරාවට හොල්මනක් සටහන් වුණු සිද්ධියක් කියලා. ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක අස්වාභාවික සිද්ධියක්ද? ඇත්තටම මෙතන හොල්මන් ඉන්නවද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. ගොඩාක් වෙලාවට අස්වාභාවික වස්තුන් සැරිසරන්නේ ශාපලත් තැන්වල කියලානේ අහලා තියෙන්නේ. හැබැයි මේ ඊළඟ ගවේෂකයා නම් පුදුම හිතන දේවල් ගොඩකට මුහුණ දෙනවා. YouTube එකේ ගවේෂකයෙක් වෙන ඔමෙගා කියන පුද්ගලයා තීරණය කරනවා තනියම කැම්පින් ට්‍රිප් එකක් යන්න. මෙයා යන්නේ නිව්සීලන්ඩ් වල තියෙන ගුප්තම තැනකටයි. මේක අතෑරලා දාපු උමං මාර්ගයක් වෙනවා. 1893 දී මේක ඉදි කරන්න හැදුවේ ප්‍රජාවන් සම්බන්ධ කරන්න වුණාට මූල්‍ය අරබුද හේතුවෙන් මේක සාර්ථක වෙන්නේ නැහැ. මේ හේතුන් නිසා අවාසනාවන්ත විදිහට 1950 දී මේ උමං මාර්ගය ගැන තිබ්බ බලාපොරොත්තු සුන් වෙලා ගියා. මේ හේතුව නිසා මේක අතෑරලා දාපු උමං මාර්ගයක් වුණා. කාලයත් එක්ක මේ උමං මාර්ගය මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණේ පාපැදි මාර්ගයක් විදිහටයි. ඔමෙගා මේක කැම් කරන්න ගියේ කැමරා එකක් වගේම එයාගේ ආදරණීය සුනකයා එක්කයි. ඔමෙගාට ඕනේ වුණා මෙන්න මේ උමග ගැන තියෙන කටකතාවල් ඇත්තද කියලා බලන්න. දැන් ඔයාලව මම මේ එක්කන් යන්න හදන්නේ ඔමේගාගේ ඒ පිස්සු අත්දැකීමටයි. Let's go back in. Here it is. Woo! Max! Oh, my gosh, damn tripod. I hear some sort of tune out of it. Max, come here. Come here. Oh, shit. Max. Who's that? Who's that, Max? What the actual? Can you guys hear that? Oh. Max, where is it? I don't know if you guys can hear this on the camera, but there's something. What is that? What the? Hello? What is that? Max, what is that? Hello? Is there somebody here? That's just creepy as... What the hell? Is anyone here? What is that? Oh! Max! Hurry up! Max! Max! Get out! මේ උමං මාර්ගය ඇතුලෙන් ඇඟ හිරිවැටෙන වාදනයක් ඇහෙන්න ගන්නවා. ඔමෙගා වගේම මැක්ස් මේ සද්ද මොකක්ද කියලා බලන්න යනවා. මෙහෙම යද්දී යාලට පුංචි දරුවෙක්ගේ සෙල්ලම් බඩුවක් හම්බ වෙනවා. ඒකෙන් ප්ලේ වෙන්නේ හැපි බර්ත්ඩේ කියන සින්දුවයි. ඒත් කවුද ඒක මෙතන දාලා යන්න ඇත්තේ? අනිත් එක මේ වගේ කළුවර තැනක සෙල්ලම් බඩුවක් ඔමෙගා හෙලෝ කියලා කතා කරත් කිසිම ප්‍රතිචාරයක් හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි යාගේ කැමරාව පැත්තකට හරවද්දී එයාගේ ටෝච් එකේ එළියෙන් මිනිස්සෙක්ට සමාන දෙයක් පේන්න තියෙනවා. මේක දැකපු ගමන් මෙයා ගොඩක් කලබල වෙන්න පටන් ගන්නවා. ඒ දේ මොකක් වුණත් ඒක එක එල්ලේ යාළ දිහා බලාගෙන ඉන්නවා. කළුවරේ ඉඳන් මැක්ස් වගේම ඔමෙගා දිහා ඔත්තු බලනවා වගේ. පුළුවන් ඉක්මනින් ඔමෙගා වගේම මැක්ස් මෙතනින් දුවගෙන ගියා. මෙච්චර গুপ্ত තැනක මොකක්ද ඒ තිබ්බේ? ඔයාලට අපිට වගේම ඔමෙගාගේ නැරඹුම් කරුවන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මේ දේ මොකක් වුණත් මේක ගැන මිනිස්සු එක එක අදහස් පළ කරලා තිබ්බා. ඔමෙගා මෙතනින් එළියට ආවා අදටත් මේක ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කවුද මොකක්ද ඒ අඳුරේ ඉඳන් බලාගෙන හිටියේ? ඒ දේ මොකක් වුණත් ඇයි එහෙම කරේ? ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේ උමග ඇතුලේ කවුරු හරි හැංගිලා ඉන්නවද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේත් එක්කම